නාමකරණය. දැන් ජීවීන් නම් කිරීම තමයි නාමකරණය කියලා අපි කතා කරන්නේ. ඉතින් මුල් කාලේ ජීවීන් නම් කරන්න පාවිච්චි කරේ common names. සාමාන්‍ය නම්. ඉතින් ඔය සාමාන්‍ය නම් භාවිතා කරලා ජීවියෙක් නම් කරනකොට ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තා. දැන් මනසක් සහිත සත්වයා කියලා මිනිසා ගැන කිව්වා. ඒ වගේ ජීවින්ගේ බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණ පදනම් කරගෙන තමයි මේ ජීවීන් නම් කිරීම සිද්ධ කළේ. දැන් ඔන්න මේ ක්‍රමේදී මෙහෙම ජීවීන් බාහිර ලක්ෂණ පදනම් කරගෙන නම් කරනකොට ගැටලු මතුවෙන්න පටන් ගත්තා. මොකද ඒකෙන් ඒගොල්ලන්ගේ පරිණාමික බන්ධුතාවයන් පිළිබිඹුනේ නෑනේ. ඒක නිසා නම් කරන එක සාර්ථක වුණේ නෑ. අනිත් එක අසාර්ථක වෙන තව හේතුවක් තමයි එකම රටේ විවිධ ප්‍රදේශවල එකම සතා විවිධ ආකාරයට නම් කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔරියෝක්‍රෝමිස් මොසැම්බිකස් කියන මාළුවා. සමහර ප්‍රදේශවල එයාට තිලාපියා කියනවා. සමහර ප්‍රදේශවල එයාට කියනවා කොරලි කියලා. ජපන් බට්ටා කියනවා. බට්ටා කියනවා. විවිධ ප්‍රදේශවල එකම සතාට විවිධ නම් පාවිච්චි කරන්න පටන් ගත්තා. එතකොට හඳුනා ගැනීමේ අපහසුතාවයක් මතුවෙනවා. ඒ වගේම තමයි විවිධ භාෂාවන් වලදී එකම සතාට විවිධ නම් භාවිතා කරනවා. කපුටා ක්‍රෝ කියලා හඳුන්වනවා. කපුටා කියනවා සිංහල භාෂාවෙන්, කාක්කා කියලාත් කියනවා සිංහල භාෂාවෙන්. දෙමළෙන් කාකම් කියලා කියනවා. ඉතින් මේ විදිහට එකම සතා විවිධ ආකාරයට නම් කරන්න පටන් ගත්තා. විද්‍යාඥයෝ කිව්වා මේක අසාර්ථකයි. නාමකරණය කිරීමේ අරමුණු මොනවද? එකක් තමයි ජීවීන් නිවැරදිව හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි ජීවීන් පිළිබඳව අධ්‍යයනය පහසු වීම. ඊළඟට ජීවීන් පිළිබඳව පුරෝකථනය පහසු වීම. ඊළඟ එක තමයි පරිණාමික බන්ධුතා හඳුනා ගැනීම. ඉතින් මේ විදිහට නාමකරණයෙන් බලාපොරොත්තු වුණු අරමුණු සාර්ථක වුණේ නැහැ common names භාවිතා කිරීම තුල. සාමාන්‍ය නම් භාවිතය තුල. ඒ නිසා මොකද කරේ? ස්වභාවික වර්ගීකරණය පදනම් කරගත්තු විද්‍යාත්මක නාමකරණයක අවශ්‍යතාවය පෙන්නලා දුන්නා. ඉතින් විද්‍යාත්මක නාමකරණය ගැන සාකච්ඡා කරනකොට මුලින්ම සාර්ථක විද්‍යාත්මක නාමකරණයක් ඉදිරිපත් කරන්නේ කැරොලස් ලිනේයස්. එයා ස්වීඩන් ජාතික විද්‍යාඥයෙක් කියලා මුලිනුත් අපි සාකච්ඡා කළා. එතකොට මෙයා නාමකරණය ඉදිරිපත් කළා විද්‍යාත්මක පදනමක් සහිතව. ඒක තමයි නම් කළේ ද්විපද නාමකරණය කියලා. ද්විපද නාමකරණය. ඒ කියන්නේ ඕනම ජීවියෙක් පද දෙකක් භාවිතා කරමින් නම් කරන ක්‍රමය. දැන් මේ ද්විපද නාමකරණය සඳහා ජීවියෙක් ඇතුළත් කරනකොට නීති රීති තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාතික නාමකරණ සංගමය, අන්තර්ජාතික ශාක නාමකරණ සංගමය සහ අන්තර්ජාතික සත්ව නාමකරණ සංගමය කියලා ආයතන දෙකක් තියෙනවා. දැන් අපිට පුළුවන් ඕනම කෙනෙකුට ශාකයක් හෝ සතෙක් හඳුනගෙන නම් කරන්න. අලුතෙන් හඳුනගත්ත ශාකයක් හෝ සතෙක් මේ කියන නීති රීති වලට අනුව නම් කළා, නම යොදලා ඒ අන්තර්ජාතික නාමකරණ සංගමයට ඉදිරිපත් කරාම ඒගොල්ලෝ එකඟතාවයකට පත් වුණොත් ආයිත් ඒක ලියාපදිංචි කළොත් ආයිත් ලෝකේ කොහෙවත් එයාට වෙනත් නාමයක් ලබා දෙන්න බෑ. සම්මත නාමයක් එයාට ලබා දෙනවා. ඉතින් මොනවද මේ නාමකරණ නීති රීති? එතනදී කිව්වා ඕනෑම ජීවියෙක් නාමකරණය කරනකොට ඒ ජීවියා සඳහා නාමයන් දෙකක් භාවිතා කළ යුතුයි, පද දෙකක් භාවිතා කළ යුතුයි කියලා. එහෙනම් ඒක තමයි පළවෙනි නීතිය. ඕනෑම ජීවියෙක් නම් කිරීමේදී ඒ නම සඳහා පද දෙකක් යොදාගත යුතුයි. එයින් පළමු පදය ඒ ජීවියාගේ ගණනාමය විය යුතුයි. පළමු නාමය ගණනාමය විය යුතුයි. දෙවන නාමය විශේෂිත නාමය, ස්පෙસિෆික් නේම්. ස්පීෂීස් නේම් එක නෙමෙයි අපි එතනදී ගන්නෙ, ස්පෙસિෆික් නේම්, විශේෂිත නාමය. එයාගේ විශේෂිත ලක්ෂණයක් පදනම් කරගනිමින් ඇති කරගන්න නාමය. ඒක තමයි විශේෂිත නාමය. හරිද? විශේෂිත නාමය, ස්පෙસિෆික් නේම්. ඒක තමයි දෙවනු වෙන්නේ. එතකොට මේ නම් හැම එකක්ම ඉංග්‍රීසි භාෂාවට අනුව ලතින් ආකාරයට ලිවිය යුතුයි. ඒවා වෙනත් භාෂාවන් වලින් ලියන්න කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා දෙවනුව අන්න තවත් නීතියක් ඉදිරිපත් කරනවා. ඒවා ලතින් ආකාරයට ලිවිය යුතුයි. ඊළඟට ගණනාමය පළමු අකුර සෑම විටම කැපිටල් අකුරක්, කැපිටල් අක්ෂරයක් විදිහට ඉදිරිපත් කරන්න ඕනේ.
විශේෂිත නාමය ඇතුළු අනිකුත් නාමයන් සියල්ල සිම්පල් ආකාරයට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මේ නම් ඉදිරිපත් කරනකොට මේ නම් සටහන් කරනකොට අතින් ලියනවා නම් එක් නාමයට යටින් ඉරක් බැගින් ඇඳිය යුතුයි. ඝන නාමයට යටින් ඉරයි, විශේෂිත නාමයට යටින් ඉරයි ගානේ අඳින්න ඕනේ අතින් ලියනවා නම්. හැබැයි මුද්‍රණය කරනවා නම් ඒ සඳහා ඉටැලික්ස් ඇල අකුරු භාවිතා කරන්න ඕනේ. ඇල අකුරු භාවිතා කරන්න ඕනේ. දැන් මේවා තමයි ප්‍රධාන වශයෙන් සඳහන් වෙන දේවල්. ප්‍රධාන නීති රීති. එතකොට මීට අමතරව මේ නාමකරණය යටතට ජීවියෙක් ඇතුළත් කරනවා නම් සමහර විට ඒ නම අඳුනගත්ත පුද්ගලයාගේ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. දැන් අපි ලිනේයස් හඳුනගත්ත නාම වලදී නමට අගින් එයාගේ නමේ මුල් අකුර එල් අකුර දානවා ලිනේයස් කියන එක සංකේත කරන්න. ඉතින් ඔන්න ওই විදිහට නම් කරපු පුද්ගලයා පිළිබඳව සඳහනක් කරන්නත් පුළුවන්කමක් දෙනවා නීතියට අනුව. ඊළඟට මේ අදාළ ජීවියා එයා උපවිශේෂයකට හෝ ප්‍රභේදයකට ඇතුළත් කරනවා නම් විශේෂිත නාමයට පසුව ඒ අදාළ ප්‍රභේද නාමය හෝ උපවිශේෂය සඳහන් කරන්න පුළුවන්. පැන්තරස්, පැන්තරා, පැරැඩස්, කොටියා. කොටියා කියන්නේ එයාගේ උපවිශේෂය. එයාගේ විශේෂ නාමයට පසුව යෙදෙන නාමය. එතකොට ඒ වගේ අදාළ නාමයට විශේෂිත නාමයක්, විශේෂිත නාමයක් සහ ඊට උපවිශේෂිත නාමයක් ඇතුළත් කරන්න නීතියෙන් ඉඩ ලබා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නාමකරණය කරලා නිවැරදිව නාමකරණය කළා අපිට පුළුවන් විද්‍යාත්මක පදනමක් සහිතව ජීවියෙක් නම් කිරීම කරන්න. ඒ නිසා ඔන්න මීට පස්සේ සිංහලෙන් දෙමළ භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් මේ විද්‍යාත්මක නාමය ලියන්න හෝ ඉදිරිපත් කරන්න බෑ. ඒවා සම්මත නීති රීති වලට අනුව ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒව වැරදි විදිහටයි සලකන්නේ. ඒක තමයි නාමකරණය කිරීමේ නිවැරදි ක්‍රමය. දැන් මේ දෙබෙදුම් සුචි ගැන අපි කතා කරන්න යනවා. සුචි භාවිතයට සම්බන්ධයෙන් කතා කරන කොටසේදී දැන් අපි මේ සුචි භාවිතය කියන්නේ ස්වභාවික වර්ගීකරණයක් නෙමෙයි කෘත්‍රිම වර්ගීකරණයක්. කෘත්‍රිම වර්ගීකරණය අපි භාවිතා කරනවා සමහර අවස්ථාවලදී. ඒ කියන්නේ මේ අපි උදාහරණයක් හැටියට ගත්තාම දැන් ඔන්න මේ අපි හිතමුකෝ ශේෂ්ත්‍රචාරිකාවක් කියලා. ශේෂ්ත්‍රචාරිකාවකදී අපි සතුන් වර්ගීකරණය කරන්න අපි සතුන් එකතු කරගන්නවා. එහෙම සතුන් එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන කෙටි කාලයක් තුල ඉක්මනින් මෙයාලා වර්ගීකරණය කරන්න. හැබැයි ඔයා දන්නවා දැන් මේ වෙනකොට ස්වභාවික වර්ගීකරණය එහෙම කරන්න පුළුවන් ගන්න නෙමෙයි. ඒක හරි සංකීර්ණයි. ස්වභාවික වර්ගීකරණය. ඒකට වැඩි කාලයක් ගත වෙනවා. ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් ඒක. ඉතින් ඒක හන්දා ස්වභාවික වර්ගීකරණයකදී ජීවීන් වර්ග කරන්න විශාල කාලයක් ගත වෙනවා. හැබැයි අපිට ඊටාම කෙටි කාලයකින් ඉක්මනින් ජීවීන් වර්ගීකරණය කරගන්න පුළුවන් මේ දෙබෙදුම් සුචි භාවිතා කිරීම මගින්. එතකොට කොහොමද මේ දෙබෙදුම් සුචියක් භාවිතා කරමින් ජීවීන් වර්ගීකරණය කරන්නේ? දැන් ඔන්න අපි ජීවීන්ව එකතු කරගත්තට පස්සේ ඔයා හොඳට මතක තියාගන්න ඕනේ ඒගොල්ලන්ගේ බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණ තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. ජීවියෙකුගේ බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණ. එතනදී මතක තියාගන්න ඕනේ භාවිතා කරන්න පුළුවන් ලක්ෂණ තියෙනවා, බැරි ලක්ෂණ තියෙනවා. දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ජීවියාගේ දේහ හැඩය. එයාගේ විශේෂිත අවයව මොනවා හරි තියෙනවා නම් ඒවා. ඒ පිළිබඳව තොරතුරු. හරිද? ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. උපාංග සංඛ්‍යාව. ඒවයි ස්වභාවය. ඒක ගැන සඳහන් කරන්න පුළුවන්. හැබැයි අපිට ඒගොල්ලන්ගේ කිසිම කෘත්‍යමය ලක්ෂණයක් ගන්න බෑ. ඒ මොකද? මැරිච්ච ජීවිනුත් වර්ගීකරණය කරන්න ඕනේනේ. ඒ නිසා කෘත්‍යමය ලක්ෂණ කිරි බී වැඩෙන, පියාසර කරන, පිහිනන ඒව මුකුත් ගන්න බෑ. ඒවා ක්‍රියාකාරී ලක්ෂණ. මැරිච්ච උන් ක්‍රියාකාරී ලක්ෂණ පෙන්වන්නේ නැති නිසා අපිට ක්‍රියාකාරී ලක්ෂණ භාවිතා කරන්න බෑ මේ සඳහා. තව ගන්න බැරි ඒවා තියෙනවා. වර්ණය ගන්න බෑ. වර්ණය කියන්නේ ලා පැහැති, අද පැහැති. එහෙම ගන්න බෑ. ඇයි? ඒක වෙනස් වෙන්න පුළුවන්. ගෑනු පිරිමි බව අනුව, පෝෂණ විලාසය අනුව, ඉන්න පරිසරය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගන්නත් බෑ. දේහ විශාලත්වය ගන්නත් බෑ. කුඩා, විශාල එහෙම ගන්න බෑ. ඇයි? ඉතින් පෝෂණය අනුව, වයස අනුව
ගැහැණු පිරිමි භාවය අනුව ඒ විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ගන්න බෑ අපිට. ඉතින් අපි බාහිරින් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ පදනම් කරගන්නවා මේ සඳහා. යම් කණ්ඩායමකකින් ජීවියෙක් තෝරගන්නකොට බාහිරින් හඳුනගත්තු ලක්ෂණයක් තෝරගෙන පියාපත් තිබීම කියලා හිතමුකෝ. ඔන්න ඒ ලක්ෂණය ගත්තා. එතකොට ඒ කණ්ඩායමක් ඒකට ඇතුළත් කරනකොට අනිත් කණ්ඩායමට ඇතුළත් කරන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණය සලකා බලලා. පියාපත් තිබීම නම් පියාපත් නොතිබීම. පියාපත් තිබීම පාද තිබීම. එහෙම ගන්න බෑ. පියාපත් තිබීම පියාපත් නොතිබීම. එතකොට ඒ ලක්ෂණයයි ඊට ප්‍රතිවිරුද්ධ ලක්ෂණයයි පදනම් කරගෙන කණ්ඩායම් දෙකකට බෙදනවා. එතකොට එතනට එන්නේ එක ජීවියෙක් නම් අපිට ලක්ෂණය ඉදිරි නම ලියන්න පුළුවන්. හැබැයි එතනට එන්නේ එක ජීවියෙකුට වැඩියෙන් එනවනම් අපිට නම ලියන්න බෑ. දෙවනුව වුන් වර්ගීකරණය සඳහා යොමු කරන ලද ස්ථානයේ අංකය තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ යම් ලක්ෂණයක් ඉදිරියේ ජීවීන් දෙන්නෙක් හරි 4 දෙනෙක් හරි ඉන්නවා කියලා හිතමුකෝ. නම ලියන්න බෑ. ආයි එයාලා වර්ගීකරණය කරන්න යොමු කරන ස්ථානයේ අංකය තියෙනවනේ. 5 හරි 4 හරි 3 හරි අන්න ඒක. ඒ අංකය තමයි එතන දාන්නේ. ඊට පස්සේ අපි නැවත අර සමූහයක් ඉන්න තැන ලක්ෂණය අරගෙන බෙදනවා. ලක්ෂණ දෙකකට බෙදනවා. කණ්ඩායම් දෙකකට බෙදනවා. එම ලක්ෂණයයි ඊට ප්‍රතිවිරුද්ධ ලක්ෂණය. එතකොට මේ විදිහට වර්ගීකරණය කරගෙන එක ලක්ෂණයක් ඉදිරියේ එක ජීවියෙක් පමණක් ඇතුළත් වෙනකම් අපි දිගටම ඒගොල්ලන්ව වර්ගීකරණය කරගෙන යනවා. එහෙම වර්ගීකරණය කරගෙන ගිහිල්ලා අන්තිමට එක ලක්ෂණයක් ඉදිරියේ එක ජීවියෙක් විතරක් ඉතුරු වෙනවා නම් අපි යාගේ නම ලියලා වර්ගීකරණය සම්පූර්ණ කරනවා. එතකොට යට ඉඳන් උඩට අපි එයාලව අධ්‍යයනය කරාම අන්න අපිට පුළුවන් එයාලා හඳුනගන්න. අපි උදාහරණයක් ගමු. දැන් නයා, ගැඩවිලා, ගෙම්බා, සමනලය, මුහුදු ඇනිමනි. එහෙම ඉන්නවා ජීවීන් 2යි 3යි 4යි 5ක් ඉන්නවා කියලා හිතන්න. අපිට පුළුවන් අරිය සමමිතිය සහිත සහ අරිය සමමිතිය රහිත කියලා ඒගොල්ලන්ව කොටස් දෙකකට බෙදා ගන්න. එතකොට අරිය සමමිතිය තියෙන එක්කෙනා තමයි මුහුදු ඇනිමනි. දැන් අනිත් අය ඔක්කොටම අරිය සමමිතිය නෑනේ. නම ලියන්න බෑ. එයාලව අංක 2කටනේ ඊළඟට යොමු කරන්නේ. අන්න ඒ නිසා අංක 2 කියලා දානවා එතන. හරි. අංක 2 ස්ථානයට ඒගොල්ලන්ව ගෙනිච්චා. අන්න එතන AB කියලා දාලා තෝරගත ලක්ෂණයක් බලනවා. මොකද්ද? පාද තිබීම. පාද සහිත. හරි. පාද සහිත නම් අනිත් එක පාද රහිත. හරි. දැන් පාද සහිත ඔය අතරින් කවුද පාද සහිත අය? දැන් නයාට පාද නැහැ. ගැඩවිලාට පාද නැහැ. ගෙම්බා ඉන්නවා, සමනලයා ඉන්නවා. පාද රහිත අය තමයි නයයි ගැඩවිලයි. හරිනේ? එතකොට අපි අංක 3ට ගෙනියන්නේ පාද සහිත අය. ඒ නිසා එතන 2 A කියන ස්ථානයේ ඉස්සරහා දානවා අංක 3 කියලා. දැන් අපි පාද සහිත අය නැවත වර්ග කරනවා. ඒ කියන්නේ ගත්ත ලක්ෂණය දෙසරයක් ගන්න බෑ. අලුත් ලක්ෂණයක් ගන්නවා. පියාපත් සහිත, පියාපත් රහිත. ඔන්න පියාපත් සහිත එක්කෙනා සමනලයා, පියාපත් රහිත එක්කෙනා ගෙම්බා. දැන් ඊළඟට යන්නේ පාද රහිත අයනේ. ඒ කියන්නේ අංක 4ටනේ. අන්න 2 B ඉස්සරහා දානවා අංක 4 කියලා. දාලා අංක 4 යටතේ එතන පාද රහිත අය ඉන්නේ. ණයයි ගැඩවිලයි බලනවා වෙනස්කම් මොකක්ද කියලා. හරි. කොරපොතු තියෙන එක. දේහාවරණය කොරපොතු වලින් ආවරණය වී ඇති. දේහාවරණය කොරපොතු වලින් ආවරණය වී නැති කියලා කොටස් දෙකකට බෙදාගත්තා. ආවරණය වී ඇත්තේ ණයාගේ, ආවරණය වී නැත්තේ ගැඩවිලාගේ. අන්න බෙදාගත්තා. අන්න ඒ විදිහට අපිට පුළුවන් ඕනම ජීවීන් සංඛ්‍යාව ওই විදිහට බෙදාගෙන යන්න. දැන් බලන්න ගැඩවිලා ශරීරයේ කොරපොතු වලින් ආවරණය වී නැති සතෙක්. ආවි කොතනින්ද? 4න්. 4 ආවේ කොතනින්ද? 2න්. 2 B වලින්. පාද රහිත. පාද රහිත. පාද රහිත අය කොතනද ආවේ? 1 A වලින්. අරිය සම්මිතිය රහිත. එහෙනම් ශරීරයේ කොරපොතු වලින් ආවරණය වී නැති පාද රහිත අරිය සමමිතික ආකාරයක් නොදරන එක්කෙනා තමයි ගැඩවිලා. අන්න ඒ විදිහට අපිට පුළුවන් අනිත් ජීවීන්වත් සරලව වර්ගීකරණය කළා ඉදිරිපත් කරන්න. මෙන්න මේ විදිහට ජීවීන් වර්ගීකරණය කරන එක තමයි දෙබෙදුම් සුචි භාවිතා කිරීමෙන් කරන්නේ. ඉතින් මේක හොඳ ක්‍රමයක්. ස්වභාවික වර්ගීකරණය තරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. නමුත් කෙටි කාලීනව ජීවීන් හැකිතාක් දුරට වර්ගීකරණය කර ගැනීම සඳහා දෙබෙදුම් සුචි අපි භාවිතා කරනවා.